මේ ඔය ඇඳුමින් ගන්න බෑ ෆොටෝ වෙන එකක් දාගනි. අඳුම් හොදගෙන අර මේකප් වෙලා තියෙනවා. හරි අවුලන්නේ ගෙදරින්. Hi everyone, welcome to my YouTube channel. මේ එක්කෝමත් එක කාලයක ගත්ත ඇනුවල් ලීව් එකකට ගිය ට්‍රිප් එකක්. මේ තැන සමහර විට ඔයාලා මීට කලින් දැකලත් ඇති මේ මොනරාගල ඔක්කම්පිටිය රජමහා විහාරය. දුටුගැමුණු රජතුමා යුද්ධයට යන්න සූදානම් වෙනකොට මොනරාගල ප්‍රදේශයටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පැත්තට ආවම ඔක්කොටම රැස් වෙන්න කිව්ව පිට්ටනිය තමයි ඔක්කම්පිටිය වෙලා තියෙන්නේ. පසු කාලීන මේ රජමහා විහාරයක් වෙලා තියෙනවා. මේ තියෙන්නේ පැරණි විහාර මන්දිරය. මේ වෙනකොට මේකට අකුණක් ගහපු නිසා විනාශයට පත් වෙලා තියෙන්නේ. මං හිතන විදිහට ප්‍රතිසංස්කරණය මේ වෙනකොට කරලා ඇති.
ඊට පහුවෙනිද උදේ අපි ගියා විශේෂ තැනක් බලන්න. කොඹුක්කන් ඔය හරහා මොනරාගල ප්‍රදේශයට ජලය අරගෙන එන ජල මාර්ගය තමයි මේ තියෙන්නේ. මොනරාගල දවස් කිහිපයක් නතර වුණ නිසා මගේ යාළුවගේ ගෙදර කිට්ටුව තමයි මේ ඇල තියෙන්නේ. ඉතින් අපි මේ ඇල බලන්න ආවම මෙතන හිටපු මාම කෙනෙක් තමයි අපිට මේ විස්තර කිව්වේ. වාරි මාර්ගය සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වන කෙනෙක්ට මේ ගැන විශේෂයෙන් හොයලා බලන්න පුළුවන්. අපි ගමේ අය වුණාට, ගමේ ඉපදිච්ච අය වුණාට ඇත්තටම අපිට දැන් ඉන්න වෙලා තියෙන ටවුන් එකක නිසා කලාතුරකින් ඇවිල්ලා මේ විඳින සුන්දර මොහොතවල් හැම දෙයක්ම හරිම විශේෂයි. මට මතක විදියට අපි පැය එකමාරක් විතර මෙතන හිටියා. ඉතින් ඊට පස්සේ හවස් වෙන්න අපි තව ලස්සන තැන් දෙකක් ආගමික ස්ථාන දෙකක් බලන්න ගියා. මේ තමයි මාලිගාවිල රජමහා විහාරය. වන රක්ෂිතයක් මැදින් තමයි අපිට මෙතන තියෙන විශේෂ ස්ථාන බලන්න යන්න තියෙන්නේ. ටිකක් ඇවිදගෙන යන්න තිබුණත් මෙතන තියෙන සුන්දරත්වයත් එක්ක මහන්සියක් නම් දැනුනේ නැහැ. මෙම බුද්ධ ප්‍රතිමාව තනි විශාල හුණුගල් පර්වතයකින් කැටයම් කරලා තියෙනවා වගේම අඩි 37යි අඟල් 10ක් ඒ කියන්නේ මීටර් වලින් ගත්තොත් 11.53ක උසකින් යුක්තයි. මෙම බුද්ධ ප්‍රතිමාව ශ්‍රී ලංකාවේ උසම පුරාණ නිදහස් ප්‍රතිමාව විදිහට සැලකනවා. අවකන බුද්ධ ප්‍රතිමාවට සමීප සමානකමක් දක්වනා වගේම අභය මුද්‍රාවේ ප්‍රභේදයක් වන අසීස මුද්‍රාව නිරූපණය කරනවා. සිටගෙන සිටින බුදුන් වහන්සේ වම් උරහිසෙහි සිවුර අල්ලාගෙන සිටින අතර දකුණු අත දකුණු උරහිසට ඔසවා ඇති ආකාරයට තමයි මේ බුද්ධ ප්‍රතිමාව කැටයම් කරලා තියෙන්නේ. ප්‍රතිමාව වටා තියෙන නටබුන් වලින් පෙනියන්නේ ප්‍රතිමාව වටා රූපකයක් ඉදිකර තිබූ බවයි. පුරාණ වංශ කතාවක් වන චූල වංශයට අනුව මෙම ප්‍රතිමාව 7 වන සියවසේදී රුහුණේ අග්ගබෝධි නම් කුමාරයෙකු විසින් ඉදිකර ඇත. ඔහු පද්ම විහාරය නමින් විහාරයක් ඉදිකර එහි බුද්ධ ප්‍රතිමාවක් ඉදිකර ඇති බව මෙම චූල වංශයෙහි සඳහන් වෙනවා. මෙම ප්‍රතිමාව 1951 දී සොයා ගන්නා ලද අතර එහි පාදමෙන් වැටි කැබලි වලට කැඩී ගොස් හමු වී ඇත. ඊට පෙර 1948 දී පමණ නිදන් හොරු විසින් එයට හානි කර ඇති අතර 1974 දී මාලිගාවිල ප්‍රතිමාව ඔසවා තැබීමට ගත් උත්සාහයක් අසාර්ථක වෙලත් තියෙනවා. කෙසේ වෙතත් 1991 එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා යටතේ ප්‍රතිමාව ප්‍රතිසංස්කරණය කර නැවත ස්ථාපනය කර තියෙනවා. මෙම ස්ථානයට ආසන්නවම තියෙන තවත් ආගමික ස්ථානයක් තමයි අපි ඊළඟට බලන්න ගියේ. ඉතින් මේ යන මාර්ගයේ අතරතුර අපිට දඹේගොඩ ටැම් ලිපිය බලා ගන්නත් පුළුවන්. 4 වන මහින්ද රජුගේ රාජ්‍ය වංශයේදී මැදින් මස පුර පක්ෂයේ 13 වන දින මගුල් මහ පිරිවෙන කරවා එහි වැඩ සිටි ස්වාමීන් වහන්සේලා වෙත සිව්පසය ලබා දීම පිළිබඳ තොරතුරු මෙහි ඇතුළත් වෙනවා.
දඹේගොඩ මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමා වහන්සේ. පුරාණ කාලයේ මාලිගාවිල සහ දඹේගොඩ එකම ආරාම භූමියක තමයි පැවතිලා තියෙන්නේ. 4 වන අග්බෝධි කුමරු විසින් තමයි මෙම ප්‍රතිමා වහන්සේත් ඉදිකර බව සඳහන් වෙන්නේ. මෙම පිළිම වහන්සේත් නිදන් හොරු විසින් විනාශ කර තිබියදී සොයා ගන්න ලද අතර පසු කාලීනව ප්‍රතිසංස්කරණය කර තිබෙන බව මෙම ස්ථානයේ සිටි බැතිමතෙකු හරහා මට දැනගන්න ලැබුණා. නිවාඩු කාලය ඇතුළත විනෝද වෙන්න බලාගෙන යාළුවොත් එක්ක ආවත් මේ වගේ වනාන්තරයකට සැඟවිලා තියෙන දුර්ලභ ස්ථානයක් බලා ගන්න හම්බුන එක ඇත්තටම හිතට දැනෙන සතුටක්. ලස්සන මතක ගොඩාක් තියෙන වීඩියෝ එකක් අරගෙන ආයෙත් එනකන් ගිහින් එන්නම්. බයි.